ඇත්තට මෙතන ඉන්න සජන්නෙම හරි කම්සාමිදා බලමු සජන්නෙම ඉන්නවද කියලා. ඇත්තටම මෙයා දැක් ශ්‍රී ලංකා මේ අපි ඉන්නේ කොරියාවේ අන්දොන් වල සරුසාර තක්කාලි වගා බිමක. මේ ඉන්නේ මෙතන අයිති සජන්නෙම්. ඇත්තට මෙයා අපිට අවසර දුන්නා කියන්නේ මෙතන වීඩියෝ ගන්න. එහෙනම් වෙල්කම් බෑක් ටු මයි YouTube channel. මේ දෙන තක්කාලි කඩන ගමන් දැන් මේ ලාෝස් එක්කෙනෙක් තමයි අපිට මුලින්ම වැඩ කරන තැන හම්බුනේ ලාෝස් කාන්තාවක්. හරිම හොඳයි. මේ දෙන්නේ කඩන ගමන් oke. ඇත්තට මෙතන ඉන්න සජන්නෙම හරිම හොඳයි. එයාම තමයි අඬ ගහලා කිව්වේ කමක් නැහැ ගන්න කියලා. ඇත්තටම නැත්තම් අපිට නිකන් වගාවක් බැලුවට මෙහෙම දකින්න වෙන්නේ නැහැ. දැක්කනේ සජන්නෙම් කියලා නිකන් ඉන්නේ නැහැ. එයාලත් වැඩ කරනවා. මොකද මම දන්නවා මගේ හස්බන්ඩ්ත් වැඩ කරන හින්දා මේ ඒ කියන්නේ ඒ කට්ටිය වැඩ කරනවා කියලා හරිම මහන්සියෙන් එයාලා ගොඩාක් ඒ කියන්නේ දියුණු වෙන જાතියක් කියලා නිකන් ඉන්නේ නැහැ වැඩ කරනවා. ඇත්තටම හරිම සතුටුයි දැක්කම හරි සරුසාර විදිහට වැවිලා තියෙනවා. එහා පැත්තේ ඉන්නවා තායිලන්ඩ් වල කට්ටිය වැඩ කරන. මෙතන ඉන්නේ ලාෝස් එක්කෙනෙක් කියලා කිව්වා. තව එක්කෙනෙක් ඉන්නවා වැඩ කරන. අපි යත් කොහෙද කියලා බලමු. ඕන නරා ලාෝස් එයාත් ලාෝස් එක්කෙනෙක්ලු. වෙන්නේ බයි චුසේවා කම්සාමිදා. හරි හොඳයි. එයාත් ලාෝස් එක්කෙනෙක් දෙන්නෙක් වැඩ කරනවා දැනට මෙතන. මෙතන පිනිල් චිප් තියෙනවා. පිනිල් චිප් 3ක්ම තියෙනවා. පිනිල් චිප් 3ෙම තක්කාලි තමයි තියෙන්නේ. 3ක් නැත්නම් 4ක් තියෙනවා මං හිතන්නේ. මේ බලන්න. ඉදිච්ච ගෙඩි කඩන ගමන් ඉන්නේ. දැක්කද? මේ තියෙන්නේ මේ චූටි මේ තක්කාලි ගෙඩි ගන්න සාමාන්‍යයෙන් සලාද වලට එහෙම මේ දෙන්නේ ලොකු තක්කාලි ගෙඩි. මේ තක්කාලි පෙති තමයි බර්ගර් හදන්නේ. ඒවට මේවට ගන්න ගොඩාක් වෙලාට මේ ලොකුම තක්කාලි ගෙඩි තමයි. මේ ඇත්තටම මේකක් මැද්දෙන් යනකොට පුදුම සතුටක් දැනෙන්නේ. ආසයි. අපි බලමු කෙළවරට ගියාම අපිට ඈතට වෙනකන් කොහොමද පේන්නේ කියලා. ඉස්සල්ලා මං එනකොට මේවා චූටි පැල එහා පැත්තේ මං කිව්වනේ ඔප්පාගේ යාළුවන්ගේ කට්ටියගේ කම්පැනියක් පටන් ගන්නවා අලුතෙන්. ඒ හින්දා ඒකට එන ගමන් දැන් මාස දෙකක් එකමාරක් වගේ කලින් තමයි මං හිතන්නේ ආවේ. හරියටම මං කාලේ දාන්නම් ඕගොල්ලන්ට. මේ වීඩියෝ ගත්ත ඒ කාලේ ඇති. ඊට පස්සේ තමයි ආවේ. එනකොට පොඩි පැල මේ තියෙන්නේ. දැක්කද? ඒ වාගෙට ඉදිලේව කල්ලා නැහැ. හොඳට ඉදිච්ච ඒවා. ඒ වගේම මේ ගැට වැටිලා තියෙනවා බිම මේ වැටිලා තියෙනවා. එහෙම වැටිලා මෙහෙම දිගටම තියෙනවා චුට්ටා. ලොකු ගෙඩියකුත් වැටිලා තියෙනවා මෙතන මේ. ඒක මොකක් හරි සවුත්තු වෙලා. මම හිතන්නේ ඒ සවුත්තු වෙච්ච පොඩි ගෙඩියක්වත් ගන්න නැහැ මේ. දැක්කද? මේ ඒක මේ විදිහට සවුත්තු වෙලා. ඔන්න අපි මේ කෙළවරට එනකන් ආවා. දැන් අර ඈතට වෙනකන් තියෙන්නේ තක්කාලි වගාව. ඒ විදිහටම මේ දිගටම 3ක් විතර යනකන් තියෙන තක්කාලි වගාව පිනිල් චිප්. බලන්න දැක්කම ආසයි. අපි දැන් බලමු සජන්නෙම ඉන්නවද කියලා. ඇත්තටම එයා දැක්කේ ඇත්තටම හරිම සතුටුයි. හරිම ලස්සනයි.
මේ තියෙන්නේ දැන් අපි එකක් බැලුවේ. මේ තියෙන අනිත් තක්කාලි වගාව. මේ පැත්තේ ආයක් තියෙනවා. ඒකෙත් ඉදිච්ච ඒවා තියෙනවා. මම මේ වීඩියෝ එක ගනිද්දී ටිකක් හවස වගේ කොළ චුට්ටක් මැලවෙච්ච ගතියක් වගේ තියෙනවා. හවස් වරුව වෙද්දී ඒ සජන්නේම කැමති ලාවෝස කට්ටිය ලාවෝස දෙන්න තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ දැන් තිබ්බ 1යි 2යි 3යි මේකයි 4යි. මේ තමයි 4 වෙනි එක. මේ තියෙන්නේ කඩන්න ගන්න කූනේ මේ විදිහට කූඩ එහෙම තියෙනවා. මේ වැල ගිහින් තියෙන්නේ මේ ක්ලිප් ගහලා රඳවලා තියෙන මෙන්න මේ වගේ නූලක. මේකේ ගෙඩි කඩලා තියෙන මං හිතන්නේ මේ තියෙන්නේ අර ඇතුලේ තමයි බඩු තියෙන්නේ. ඔක්කොම එහෙම. ඊට පස්සේ එතකොට මෙතන තියෙනවා තක්කාලි වගාවෙන් 4ක් තියෙනවා. ඊට පස්සේ අනිත් එකේ තියෙන වට්ටක්කා. මේකේ තියෙන වට්ටක්කා. වට්ටක්කා කඩන කෙනෙකුත් ඉන්නවා. අපි ගිහින් බලමු. දෙපැත්තේ ගෝවා. මේ තියෙන ගෝවා. මේකේ වට්ටක්ක වැලවල් ගිහිල්ලා තියෙනවා. වැල පේඩි දෙකක් 4ක් ගිහින් තියෙනවා. මේ 4 දෙපැත්තේ තියෙන ගෝවා. එක පැත්තකට කරන් ගෝවා කොළ ගලවලා තියෙන්නේ. අනිත් පැත්තේ තාම ගලවලා නැහැ. ඇතුලේ තියෙන උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ නිසා මේ ෆෑන් එහෙම දාලා තියෙන්නේ. දැක්කද? මේ ෆෑන් දාලා තියෙන්නේ. මේ තියෙන වට්ටක්ක ඉස්සල්ලා මම පාර එනකොට මේකේ බිම ඉඳන් සෑහෙන හැදිලා තිබ්බ ගෙඩි මේ පාර ඒ කියන්නේ දැන් උඩ තමයි ගෙඩි හැදෙන්නේ. දැන් මේ උඩ හැදෙන ගෙඩි ටික තමයි දැන් හැදෙන්නේ කඩන්නේ. හැබැයි මෙහෙමයි පහළම හැදෙනකොට තමයි අස්වැන්න සරු. මේ තියෙන වට්ටක්ක මල් අපේ අර හැදෙන රවුම් ගෙඩිය නෙමෙයි බටානා වගේ කොළ පාට ගෙඩියක් තමයි මෙහෙ තියෙන්නේ. ලවස චොනේ ඉස්ස okay. මේ විදිහට තමයි වට්ටක්ක කියන බෑග් වලට දාලා මේගොල්ලෝ බෑග් දාලාමයි තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අරගෙන යනවා. ඒ තක්කාලි වලට කොරියන් භාෂාවෙන් කියන්නේ ටොමැටෝ කියලා. වට්ටක්ක වලට කියන්නේ හොබක් කියලා. ඉස්සල්ලා මාසෙක දාලා හිටියේ. දැන් මාසෙක දාලා හිටියේ නෑනේ. දැන් තමයි මං කවුද ඒ කියන්නේ එයාගේ මූණ දැක්කේ. සාමාන්‍ය අවුරුදු 28ක් වගේ වෙන කෙනෙක් වෙන්නේ නැති. ඔන්න ඔහමයි. තව කෙලවරට නිකන් යනවා. තියෙනවා අපි කෙලවරටම ගිහිල්ලා බලමු. ඈත පේන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ගෝවා. මේ තියෙන්නේ ගෝවා. මේ විදිහට පේලියට ගෝවා තියෙනවා. ඔන්න මෙතනින් ඉවරයි වට්ටක්ක වගාව. දැන් බලන්න ඈත තියා බලනකොට කොච්චර තියෙනවද කියලා. අර පැත්තේ තියෙන රාබු වගා. අන්න. ගොඩ දුරට මේක තියෙනවා. අතර මේක සජන්නිම හරිම හොඳයි. සජන්නිම හොඳ හින්දා තමයි අපිට මෙච්චර අර දැන් වැඩ කරන කට්ටියගේ මූණු ගන්න එහෙම කැමති නෑනේ. මේ තියෙන්නේ ගෝවා. මෙහෙම පේරියටම තියෙනවා. අර දැන් ගෝවා වල මලුත් ඇවිල්ලා තියෙන්නේ මේ. මේ තමයි ඒවේ මල්. මේවා මේ පර වෙලා වගේ ගිහින් තියෙනවා මේ කුණු වෙලා මේවා ගෝවා ගඳ එනවා. ඒවේ මේ තියෙන ගෝවා මල්. ඒවා නම් සමනල්ලුත් ඉන්නවා දැක්කද? මේ පැත්තෙන් යන්න බෑ. ඒ දන්නවද මේ මෙතන ඒ කියන්නේ පාර පටුයි. ඒ කියන්නේ ගෝවානේ වැවිලා තියෙන්නේ. ඒ ගෝවා වැවිලා තියෙන හින්දා පාර පටුයි ටික. ඒ කියන්නේ ඉස්සරහට ඇවිල්ලා. එයා ගියා අනිත් පැත්තට. ඇත්තටම මම ලංකාවේ ඉන්නකොටත් ඇත්තටම වගාවල් නම් දැකලා නෑ මෙහෙම. හරි සරුසාරේට මෙහි ක්ලයිමේට් එක එතකොට පස ඒව හැම සේරමත් හින්දා වෙන්නේ නැති මේ හරිම සරුසාරට සර වෙනවා. මෙහි හැම වගාවම මුලින් ඉඳන් ඉටිකොල දාලා පස් ගොඩ කළා වගේ ඒ විදිහට තමයි ඉඳන්නේ. වීඩියෝ බලන්න කට්ටියට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේ කොරියාවේ වගා කරන දේවල් සම්බන්ධයෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපේ රටේ
දේවල් වලට එකතු කරගන්න. ඒ දේ ගන්න. මොනවා හරි දන්න නැති දෙයක් තියෙනවා නම් දැනගන්න ඕනි දෙයක් තියෙනවා නම් මගෙන් අහලා එවන්න. මම එතකොට ඒක හොයලා බලලා ඒ ගැන හොයලා බලලා හරි මම ඔයගොල්ලන්ට කියන්නම්. මේ බලන්න ලොකු වට්ටක්ක ගෙඩියක් මේක වැටිලා තියෙන්නේ. නේ? ඒක අනිත් ඒවාට වඩා ගොඩක් ලොකුයි. ඇයිද කියන්න නම් මම දන්නේ නැහැ. අනිත් ගෙඩි නම් එච්චර ලොකු එක ගෙඩියක්වත් නැහැ. සජන්නේ 감사합니다. 유튜브 왜 우리나라 유튜브? 스리랑카. 스리랑카. 굿. සජන්නේ 사장님 굿. 또 선별. මේ පැක් කරන තැන. 카페는 안 와? 우리 카페 하모 하모 커피 카페. කෝ 빨리 먹어라 멸치 감사합니다. මේ තමයි මෙතන තමයි අසුරුම් කරන්නේ. ඔන්න කෙනෙක් ඉන්නවා. 아이. 말 잘하네 말 잘해요. 잘해요 ඕ 예뻐요 감사합니다. 뷰티풀 thank you. හරිම හොඳයි. මේ කට්ටියම මේ කට්ටිය නම් කොරියාවේ කට්ටිය. 내가 잘라 이 카메라 සතුටුයි. 여기 조금만 초코파이 하면 되는데 초코파이 ආයෝ බයි. මේ පැක් කරලා තියෙන ඒවා මේ තක්කාලි ටොමැටෝ යන්න තියෙන ඒවා දැක්කද මේ අර විදිහට පැක් කරලා තියෙන සේරම යන්න තියෙන ඒවා එහෙනම් ඇත්තටම හරිම හොඳයි මේ කට්ටිය ගිහිල්ලා එන්න ඔය 감사합니다 ඒකත් හම්බුණා ඇත්තටම යාර හරිම හොඳයි දැන් අපේ කට්ටිය කියනවා නම් ඇත්තටම මේ කට්ටිය මන් දන්නේ නැහැ මට නම් හම්බෙන කොරියන් කට්ටිය හරිම හොඳයි ආදරේ මේ වගේ සමහරලාට අයියා වැඩ කරන්න යන තැන අයියටවත් දෙන්නේ මට ගෙනල්ලා වාහනේ ගාවට ගෙනල්ලා කන දේවල් දෙන වෙලාවල් තියෙනවා. එහෙනම් මේ වගේම දැන් මහන්සි ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම බයි. ආදරේ. මේ තියෙන්නේ අපි ගෙනාවු තක්කාලි පෙට්ටියක්. මේ බලන්න මේක ෆ්‍රෙෂ් ගතිය. මම ඒකත් ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට දැම්මා.